බුදුරජාණන් වහන්සේ වදාලා මේ හිතක් පිරිසුදු ප්‍රභාස්වරව තමයි මිනිස්සෙගේ හිතක් සාමාන්‍යයෙන් හිතක් කියන එකේ හිතේ ස්වභාවය ප්‍රභාස්වරයි. අපි කියමුකෝ හිත හඳ වගේ කියලා. එතකොට හඳ වලාකුළු වලින් වැහෙනවා වගේ ඒ ප්‍රභාස්වර හිත කිලිටි වෙනවා. කිලිටි වෙන්නේ මොකෙන්ද? අභිජ්ජා විසම ලෝභයෙන්. තමන්ගේ දේවල් තමා යයි සලකන, ඒ වගේම තමාවට තියෙන, තමා ඇසුරු කරන මේ ලෝකයේ කෙරෙහි තමන්ට ගිජු බවක් තියෙනවා. ඒතකොට තමන්ගේ දේවල් වලට ආශාව වැඩි වෙන්න හිත කිලිටි වෙනවා. විසම ලෝභය කියන්නේ නුසුදුසු තැන ලෝභය හට ගන්නවා. අනුන්ගේ දේවල් වලට පවා ආශාව හිතෙනවා. ඊළඟට විකෘති අදහස් වලින්, අසම්මත අදහස් වලින් හිත කිලිටි වෙනවා. එතකොට තරහවෙන් හිත කිලිටි වෙනවා. ක්‍රෝධයෙන් හිත කිලිටි වෙනවා. බද්ධ වෛරයෙන් හිත කිලිටි වෙනවා. ගුණමකුකමෙන් හිත කිලිටි වෙනවා. එකට එක කිරීමෙන් හිත කිලිටි වෙනවා. මායා සටකපට කපටිකම් වලින් හිත කිලිටි වෙනවා. වංචනික භවෙන් හිත කිලිටි වෙනවා. මාන්නෙන් අතිමාන්නෙන් හිත කිලිටි වෙනවා. මදයෙන් ප්‍රමාදයෙන් හිත කිලිටි වෙනවා. ඉතින් මේ වගේ තමයි කිලිටි වෙන්නේ. ඉතින් මේ වගේ තමයි දුෂ්චරිතයට හිත යන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ හිත කිලිටි වුණාට පස්සේ බුදු සරණ පිහිටන්නෙත් නැහැ කියලා. ඉතින් ඔය කියන ලද උපක්ලේශ වලින් හිත බැහැර වුණොත්, ඒ උපක්ලේශ දුරු කර වාසය කළොත් ඒ හිතේ බුදු සරණ පිහිටනවා, දහම් සරණ පිහිටනවා, සංඝ සරණ පිහිටනවා. තුනුරුවන් සරණ පිහිටි කෙනාට තමයි බුද්ධානුස්සතිය කියන එක වඩන්න පුළුවන්. සරණ දැන් ඡාගානුස්සතිය කියන එක වඩන්න පුළුවන් දන් දෙන කෙනාටනේ. සීලානුස්සතිය වඩන්න පුළුවන් සීල් රකින්න කෙනාටනේ. බුද්ධානුස්සතිය වඩන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනාට. ධම්මානුස්සතිය වඩන්න පුළුවන් වෙන්නේ ධර්මයේ සරණ ගිය කෙනාට. සංඝානුස්සතිය වඩන්න පුළුවන් වෙන්නේ සංඝයා සරණ ගිය කෙනාට. මේ විදිහට තිසරණේ පිහිටි තමන්ගේ සරණ සිහි කරන කෙනාට විවිධුරු විදිහට උතුම් විදිහට කරුණා මෛත්‍රිය වැඩෙනවා කියනවා. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ විදිහට හිත ශාන්ත වෙන කෙනාට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හිත යොමු කරන්න පුළුවන් කියනවා. ඉතින් ওই විදිහේ වැඩපිළිවෙලක් කෙනෙක් කළොත් ඒකට තමයි කියනවා වතුර නැතුව නානවා කියලා කියන්නේ. මේ කෙලෙස් නැති කරන එක. මේ ශාරීරියේ අඟුරු කෑල්ලක් වගේ මේක කිරි වලින් හේදුවත් මේක හොදලා සුදු වෙන්නේ නැහැ. අඟුරු කෑල්ල සුදු වෙන්නේ නැහැ වගේ මේක ඉවරයක් නැහැ. නාන්න කොච්චර දත් මැන්දත් ඉවරයක් නැහැ. එක වේලක් දත් නොබෙදපු ගමන් ගඳ එනවා. ඇඟ කොච්චර හේදුවත් වැඩක් නැහැ. පොඩ්ඩෙන් දාඩිය දානවා. මල මුත්‍රා වැగిරෙනවා. කටෙන් කෙල වැగిරෙනවා. මේක ශරීරයේ හැටි මේක සුද්ධ කරලා ඉවර කරන්න බෑ. ඉතින් නමුත් මේ ඇඟක් හොදන විදිහට ඉවර කරන්න බැරි මේ ඇඟක් හොදන විදිහට පිරිසිදු කරන විදිහට කිලිට වුණාට පස්සේ හිත කිලිට වුණාට පස්සේ සුද්ධ කරන්න මිනිස්සු උනන්දුවක් නැහැ. හිත ගැන කිසිම තැකීමක් නැහැ. නමුත් අවසානයේ ලෙඩ ඇඳේ තනි වෙන්නේ හිතත් එක්ක. ප්‍රශ්නයක් වුණාම තනි වෙන්නේ හිතත් එක්ක. ඉතින් ඒ හිතත් එක්ක තනි වෙනකොට, ලෙඩ ඇඳේ තනි වෙනකොට, ඒ හිතත් එක්ක එකතු වෙච්ච දේවල් තමයි මරණාසන්න මොහොතේ තීරණාත්මක බවට එන්නේ. ඉතින් ඒ වෙලාවේ අසරණ වෙනවා. දැන් සමහර ළමයි සියදිවි විනාසා ගන්නවා ප්‍රශ්නවලදී. සියදිවි විනාසා ගැනීම කියන්නේ එයාට ප්‍රශ්නයක් ආපු තැන එයාට මනසින් එයාට කිසිම සපෝට් එකක් දීලා නැහැ. එයාව බේරා ගන්න දෙයක් එයාගේ ජීවිතේ තිබිලා නැහැ. එයාගේ පීඩනේ නැති කරන දෙයක් එයාගේ ජීවිතේ තිබිලා නැහැ. අසරණ වෙලා අසරණ කෙනෙකුට යමක් විය යුතුද? මේ අනුස ලෝකේ පිහිටක් නොලබපු කෙනෙකුට යමක් විය යුතුද? ඒකම වෙනවා. නමුත් ධර්මයේ අහන සංඝය සුරු කරන මේ විදිහට පින්කම් කරන ඔබ නම් අසරණ වෙන්න එපා. ඔබට පිහිටක් තිබෙනවා. ඔබට සරණක් තිබෙනවා. නිසා ඔබ හොඳට හිතා ගන්න අපි අසපු ඇසුරු කළ යුත්තේ මේ දහම්
අසපුව කතාවක් නෙවෙයි බුද්ධ ශාසනය ඇසුරු කළ යුත්තේ ඊළඟට මේ ධර්මයේ ඇසුරු කළ යුත්තේ පින් කළ යුත්තේ මම සිත පිරිසිදු කර ගැනීම පිණිස මගේ හිතේ තියෙන කෙලෙස් දුරු කර ගැනීම පිණිස. එනිසා මේ ධර්ම දේශනාවලදී අපි විටින් විට මතක් කළා ඒක අවිජ්ජා විසම ලෝභය මේ හිතේ තියෙන ආසාවල් රාගය බැඳීම ආලය ප්‍රේමය මෙන්න මේවා තුනී කරගන්න ඕන හිතෙන්. නැත්නම් ඒකම Tamanට අරහට හිටිනවා. ඒකම හරහට හිටිනවා. ඊළඟට ව්‍යාපාදය තරහ. ඊළඟට අද අපි කතා කරනවා කාරණාවක් මේ කෙලෙස් සම්බන්ධව. අද අපි කතා කරන්නේ මේ ක්‍රෝධය ගැන. වත්තුපම සූත්‍රයට අනුවයි අපි මේ දේශනාව කරගෙන යන්නේ. එතකොට ක්‍රෝධය කියන්නේ හිත කිලිටි කරන එකක්. එතකොට මොකද්ද මේ ව්‍යාපාදය, ද්වේෂය, තරහ, ක්‍රෝධ, වෛර කියන වචන අතර වෙනස මොකද්ද? පටිගය. පටිගය කියලා කියන්නේ හර ගැටෙන ගතිය. ඒක තමයි මූලික වශයෙන්ම තියෙන්නේ. කානුසය විදිහට තියෙන්නේ ඇතුලේ. නුරුස්සන, ගැටෙන, බැහැර කරන, ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන ස්වභාවයේ පටිගය. එතකොට මේ පටිග නිමිත්ත ඒ තරහ ඇති කරගන්න ස්වභාවය අයෝනිසෝ මනසිකාරය කරනකොට පටිග නිමිත්ත ද්වේෂය උපදිනවා. ඒ ද්වේෂයේ ස්වභාවය තමයි සිතිවිලිත් එක්ක තියෙන්නේ. ද්වේෂයේ ස්වභාවය තමයි නැසේවා වෙනසේවා මුන්ට හරියන්න එපා කියලා. ඒ මානසිකව එහා යම් අසහනයකටපත් වෙනවා. එතකොට මේකේ තව අවස්ථාවක් එනවා මේක අතින් පයින් කටින් මේක පිටට විසිරෙන පුපුරන බාහිරට ප්‍රකට වෙන ගතියක්. අන්න ඒ තැනදී කෝපය මේ නැත්නම් ක්‍රෝධය. ඊළඟට මේක අතහරින්න නැතුව පන්නා මේ ඒ පලි ගන්න ගතිය එනවා. අන්න ඒක පලි ගැනීම බද්ධ වෛරය. ඒතර ඒ ද්වේෂයේ අමනාපෙම එක්තරා අවස්ථා තුනක් තමයි මේ ව්‍යාපාදයත් ක්‍රෝධයත් බද්ධ වෛරයත් කියන්නේ. ඒකට අපි ඒකේ තරහ ගැන කතා කළා. අද ක්‍රෝධය ගැන. ක්‍රෝධයේ ස්වභාවය තමයි සර්පයෙකුට පොල්ලකින් තැළුවට පස්සේ අර සර්පයා කිපෙන්නේ. අන්න ඒ වාගේ හිත ඇතුලේ කිපෙන ස්වභාවය. වහා මේකේ මේ ක්‍රෝධයේ ස්වභාවය තමයි කරුණු රහිතවත් මේ නුරුස්සනකම් අමනාපකම් පිට වෙනවා. ඒ ක්‍රෝධය ආවට පස්සේ දාඩිය දානවා. මූණේ පාට වෙනස් වෙලා කළු ගහනවා. වෙවුලනවා. ඊළඟට වචන පිට වෙනවා. කුණුහරුප කියනවා. අතපය දික් කරනවා. ගහන්න යනවා. බනින්න යනවා. බඩු පොලේ ගහනවා. තමන්ගේම ෆෝන් එක තමම පොලේ ගහනවා. ඔය ලංකාවට පිට රටින් ළමයි ලංකාවට කෝල් කරලා සමහරට ලංකාවේ ප්‍රශ්න වලට කෑ ගහනවා. ෆෝන් පොලේ ගහනවා. ඔය ඔක්කොම ක්‍රෝධයත් එක්කයි එන්නේ. ඊළඟට තව පලිගන්න බැරිම තැන බිත්ති වලට අතෙන් ගහනවා. තරහා ගන්න බැරි තැන ඔළුව බිත්තියේ ගහ ගන්නවා. මේ ඔක්කොම ක්‍රෝධය. දාඩිය දානවා. පහසුවෙන් ඇතුල් වෙලා ක්‍රෝධය ඇති වෙලා පහසුවෙන් ඇති වෙනවා. සනිකව ඇති වෙනවා. ගොඩාක් අපහසු ඇති කරනවා. ක්‍රෝධයේ ස්වභාවය තමයි විස මිශ්‍ර මිහිරි පානයක් වගේ කියනවා. විස මිශ්‍ර මිහිරි පානයක් වගේ කියනවා මේ ක්‍රෝධය. ඇයි බොනකොට යසයි. පස්සේ තම තැපෑලෙන් තමයි රිසල්ට් එක එන්නේ. ආන්නේ වගේ තරහ ආපු ගමන් බයිනවා එක දේවල් කියනවා. පොලේ ගහනවා වචන ප්‍රකාශ කරනවා ගහන්න යනවා. පස්සේ ওই තරහ සංසිඳෙනවා. ওই කෝපේ නැති වෙලා යනවා. කෝපේ නැති වුණාට පස්සේ අයියෝ මගේ අතින් ඇයි එහෙම කියුනේ? ඇයි මං එහෙම කළේ? පස්සේ ඉතින් අනේ කියලා සමා වෙන්න කියලා නිකාම් බායාදු වෙලා
මේ ඊළඟට පිටිපස්සෙන් වැටිලා අනේ කිය සමාව අරන් යනවා. පස්සේ තමයි වැඩ කරන්නේ. සමහරවිට දුර දිග නොබලා කටයුතු කිරීමෙන් ජීවිත හානි පවා වෙනවා. අර එක ගෑනු ළමයෙක් අම්මා ෆෝන් එක ගත්තා කියලා ආපු තරහට ක්‍රෝධයට වෛරයට අම්මා මට ෆෝන් එක දියන් කියලා අම්මා කියලා මන් දෙන්නේ නැහැ. ඉතින් මුළු රැයක්ම වෛරෙන් ඉඳලා අම්මා නිදාගත්තා කියනවා. උදේ පාන්දර මේ කෙල්ල ඇඟට ලාමු තෙල් හලාගෙන ගිනි තියාගත්තා. එතකොට මේ ලාමු තෙල් හලාගෙන ගිනි තිය දැන් එපාම වුණානේ. සීදිවිත් නසා ගන්නවනේ. ක්‍රෝධයේ ස්වභාවය තරහ කිපෙන ගම තමන්ගේ මව් සමග මේ ෆෝන් එකක් මුල් කරගෙන ඊට පස්සේ ඒ අම්මා මේ අම්මාව මුණ ගැහෙන්න ආව දවසක්. ඉතින් මට තැන මතක නැහැ කොහෙද කියලා. ඊට පස්සේ මං ඒ අම්මලා ඉතින් හරි කනගාටුවෙන් ඉන්නේ. ඉතින් යාලා කියනවා කවදාවත් හිතුවේ නෑ ස්වාමීන් වහන්සේ මෙහෙම වෙයි කියලා. ඇඬු කඳලින් මේ මිනිස් වදටත් ඉන්නේ. ගම වටේ අර ගිනි ජාලාව දිව්වා කියනවා මාව බේරගන්න කියලා. ආන්න මිහිරි පානයක් විස යොදපු බොනකොට සැපයි බිව්වට පස්සේ විසයි. අර ආපු කේන්තියට ගිනි තියාගත්තා පිච්චෙනෙකුට නෑ ඒක දරා ගන්න බෑ. ඊළඟ මම දැක්ක එක්කෙනෙක්ගේ වාර්තා වැඩසටහන. එයා තරහක් ඇවිල්ලා මේ ඔළුවට වෙඩි තියාගෙන. ඒ වෙඩි තියාගන්නකොට අර වෛරයට තරහට කෝපේට අත වෙවුලනවා. වෙවුලලා මේ මෙහෙට වෙඩි තියාගෙන මැරෙන්න හිතපු කෙනාගේ ඔලු කට්ටේ උඩින් තමයි වෙඩිල්ල ගිහිලා තියලා ඔලු කට්ටේ උඩ කොටස ගැලවිලාම ගිහිලා. ඊට පස්සේ එයාව බේරුණා. දැන් ප්ලාස්ටික් සැත්තම් කරනවා බෙහෙත් කරනවා. එයාම කියනවා මාව බේරගන්න මගේ ඔළුව හදන්න. ඔය වගේ තමයි. ඊළඟට ඔය ළඟදිමුත් ළමෙක් බෙල්ල වැලිලාගෙන මැරුණා. ඊළඟට ඔය වගේ ඊට පස්සේ සමහර වෙලාවට ප්‍රේත භූත ආත්මවල ඉපදිලා ඒ අයම හඬු කඳුලින් ඇයි මට මෙහෙම වුනේ කියලා ඉන්නවා. අර කෝපෙට ගන්න ශනික විසඳුම්. මේක ඉන්නේ කෝපයත් එක්ක ක්‍රෝධය. ඉතින් ඒ නිසා මේ ක්‍රෝධය කියන එක අපේ හිත අපිව කිලිටු කරලා විනාශයට පමුණුවන දෙයක්. ඊළඟට ප්‍රියමනාප තමාගේ ජීවිතේ පවා නැසන දෙයක්. බිරිඳ නැසන දෙයක්. කෝපය. මං අහලා තියෙනවා හරි අහිංසකව හිටපු ළමයින් ඔය කසාද බෙදලා රස්සාවක් කරගෙන ඉතින් අහිංසක ඉන්නවා කාටවත් කරදරයක් නෑ. එයා දවසක් රස්සාවට ගිහිල්ලා හදිසියේ දහවල් කාලේ ගෙදරට ඇවිල්ලා එනකොට එයා දැකලා තියෙනවා තමන්ගේ නෝනා වෙන මිනිහෙක් ඉන්නවා. මෙයාව දොරවල් කඩාගෙන ඇතුළට ගිහිල්ලා අර බිත්තියේ ගහලා තිබ්බ කඩුවක් අරගෙන අර හොර මිනිහයා මාළු කෑලි ගානට කපලා තියෙනවා කියනවා. ශනිකව ආපු කෝපෙන් තමන්ගේම බිරිඳගේ අත කපලා තියෙනවා. ඊට පස්සේ සමහර ඔය නිවුස් වලට යන සිද්ධි ඔවත් එක බලනකොට කෝපය තරහව තමන්ගේම බිරිඳව ස්වාමියා මරනවා, ස්වාමියා බිරිඳ විසින් මරනවා, තමන්ගේ දරුවන් මරනවා. කෝපය තරහව අම්මලා තාත්තලාත් එක්ක රණ්ඩු වෙලා කිල්ල ගඟේ මුහුදේ පයින්නවා. කෝපේ තරහ පස්සේ ඉතින් ලොකු සංවේගයකට ලොකු ශෝකයකට පසුතැවිල්ලකට එනවා. එතකොට මහ පෙරහැර ගිහිල්ලා. එතකොට ගිහිල්ලා ඉවරයි. ආයෙ විසඳුන්නේ නැහැ. ඉතින් ඒකයි. දැන් ඔය සියදිවි නසා ගැනීමේ තියෙන්නේ ඔකම තමයි. වෛර කරනවා. එයා තමන්ගේ ජීවිතේත් එක්ක වෛර කරනවා. තමන්ගේ ජීවිතේට කැමති නැහැ. එයා ඉරිසියා කරනවා.
හොඳට ඉන්න අය දැකලා ඉරිසියා කරනවා. මට එහෙම නෑනේ කියලා තමන් එක වෛර කරනවා. අර අයට ආදරේ ලැබෙනවා මට ලැබෙන්නේ. අර අයට සැනසෙල්ල තියෙනවා මට සැනසෙල්ලක් නෑ. මම මෙච්චරම පව්කාරයිද කියලා තමන් සමග ද්වේෂයෙන්, වෛරයෙන්, කෝපයෙන් ඉන්නේ තමන් ගැන. ඊට පස්සේ තමාව නසා ගන්න. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ඉදිරියට කතා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මිනිසුන්ට පව් වලින් වැළකෙන්න එක ක්‍රමයක් කිව්වා අත්ූපනායක දහම් පරයය. ඒ කියන්නේ තමාව උපමා කරගෙන අන් අය ගැන හිතලා පව් වලින් වැළකෙන්න ඕන. කියන්නේ මාව නසනවට කවුරුත් කැමති නැහැ නිසා මං අන් අය නසන්න හොඳ නැහැ. මගේ දේවල් කවුරුත් ගන්නවට මං කැමති නැහැ නිසා අනුන්ගේ දේවල් මම ගන්න හොඳ නැහැ. මගේ බිරිඳ මගේ ස්වාමියා සමග වෙන කෙනෙක් ඇසුරු කරනවට කාමයේ දෙනවට මම කැමති නැහැ. නිසා අනුන්ගේ බිරිඳෑවරුත් ඒ වගේ අයගේ ආරක්ෂාව අපි රකින්න ඕන. මේ විදිහට තමාව උපමා කරගෙන පව් වලින් වැළකෙන්න ඕන කියනවා. ඒ තමාව උපමා කරගෙන පවින් වැළකෙන්න තියෙද්දි තමාවම නසා ගන්නවා කියලා කියන්නේ එතනින් එහාට ආයි මොන කතාවද කියලා අහනවා. ඒකනේ ඔගේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ක්‍රෝධ කරන ගතිය ඊළඟට ඒ ක්‍රෝධය කියන එකත් එක්ක දැන් ඇත්තටම නිතර කෝප වෙන ක්‍රෝධයත් එක්ක ඉන්න අයත් එක්ක අනිත් අය වැඩි ඇසුරු කරන්නේ. දැන් කසාද බැඳපු අය පවා කසාද බැඳ නිසා නිහඬව පාඩුවේ ඉන්නවා මිසක් ප්‍රියමනාප නෑ. ඒ අයගේ පෞල් ජීවිත සුන්දර නෑ. හරියට බය, තැති ගැනීම, නුරුස්නාකම, අමනාපය අර ගැටීම ඒ පෞල් වල ලියලනවා. ඇයි හොස්සලගේ මැස්ස යන්න බෑ මේ තරහ යන. මේකයි. දරුවා අර උයපු බත් මුට්ටිය පොලේ ගහනවා. අර බත් ටික මොනව කරන්නද? ඊළඟට තව සමහර ළමයි උපතින්ම කෝප. ඒ කියන්නේ ළමයිට පොඩ්ඩ වැරදෙන්න බෑ. උමතු වෙලා වගේ ඉන්නේ. පොඩ්ඩ කතා කරපු ගමන් තරහ යනවා. ඉතින් මේවා මනුස්සයන්ගේ ජීවිතේට සැනසෙල්ල උදා කරන දේවල්ද? මේවා මනුස්සයාගේ ජීවිතේට මේ සුද්ධිය ගෙනත් දෙනවද? කොච්චර මිනිස් ජීවිත කිලිටි කරනවද? කොච්චරනම් මනුස්සයාගේ ජීවිතය නොසන්සුන් කරනවද නේද මේ කෝපය නිසා? ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන කරපු දේශනාවක්ම තියෙනවා කෝධන සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ක්‍රෝධ කරන කෙනා තමන්ට ගැටීම ඇති කරගත්ත චරිතය ගැන නැත්නම් පුජ්‍යලයක් හෝ දෙයක් හෝ වස්තුවක් හෝ ආයතනයක් හෝ ගැන හරියට කිපීම බහුල කරගෙන ඉන්නේ. අපි පුජ්‍යලයක් ගමු. එතකොට මේ ක්‍රෝධ කරන කෙනා කල්පනා කරනවා එයා කැමති නෑ තමන්ගේ සතුරෝ තමන් අකමැතියි ලස්සනට ඉන්නවට කැමති නෑ. ඔවුන් දුර්වර්ණ වෙන්න ඕන. ඔය පේන්නේ යන හැටි ඕකගේ මූණ ඕකගේ මූණ කියලා දැන් අර ලස්සනට ඉන්නවට කැමති නෑ. කෝපය තරහ. බුදුරජාන් වහන්සේ වදාළා එහෙම හිතා ඉඳලා අවසානෙ වෙන්නේ තමන් ලස්සන ඇඳුමක් ඇඳත් සැම් පවුඩර් පූයර් ගෑවත් ආභරණ වලින් සැරසුණත් එයාගේ මූණේ නපුරුකම පේනවා අනිත් අයට. අනිත් අය ලස්සන වෙන්න එපා දුර්වර්ණ වේවා කියලා හිතේ තිබ්බේ. අවසානින් කැත උනේ තමන්මයි. ද්වේෂයේ ස්වභාවය තමයි කෝපයේ ස්වභාවය තමයි තමන් දුර්වර්ණ වෙනවා. ඒ දුර්වර්ණ වෙනවා කියලා කියන්නේ මේ කළු ගහනවා කියලා කළු පාට නෙවෙයි. කළු පාට නෙවෙයි නැත්තම් මේ සූච් එක දැම්මා වගේ මේ සුදු මනුස්සෙක් එකපාරම කළු පාටට වෙනව නෙවෙයි. අර සුදු වුණත් කළු වුණත් මිනිස්සෙක්ගේ මූණේ තියෙනව නේද සිරියාව කියලා එකක්. දැක්කත් ආයේ බලන්න හිතෙන. හැරිලා බලන්න හිතෙන, කතා කරන්න හිතෙන, මූණ දිහා බලාගෙන ඉන්න හිතෙන ගතිය. ඒකට කියන්නේ සිරියාව. ඒක තමයි වර්ණවත් බව. ඒ මූණේ තියෙන පින් පහට සිරියාව නැති වෙලා
මූණ දිහා බලන්න හිතෙන්නේ. දැන් තරහා ගිය කෙනාගේ මූණ දිහා බලන් හිතෙනවද? ඉක්මනට අහක බලා ගන්නවනේ. මේ මූණ වෙවුලනවනේ, තොල් පොටවල් වෙවුලනවනේ. ඉතින් ඔයාලා හිතන්නේ රත්තරන් ආභරණ පැළඳුවා කියලා. ලස්සන ඇඳුමක් ඇඳගෙන හිටියා කියලා මේ මූණේ ලස්සන එනවද? දැක්කද ක්‍රෝධේ මේ ජීවිතයේ ආදීනවයක් ලස්සන නැති වෙනවා තමන්ගේ. දෙවෙනි එක තමයි එයා කැමති නෑ හොඳට නිදා ගන්නට. උන්ට නිින්දවත් යන්න එපා කියලා කියන්නේ. තරහ. අනුන්ගේ නිදා ගැනීමටවත් කැමති නෑ. සැනසෙල්ලේ ඉන්නවට පාඩුයි. ඉන්නවට කැමති නෑ. සුවසේ නිදන්නවත් එපා කියන හැඟීම තියෙනවා කියනවා සතුරු මේ ක්‍රෝධ කරන පුජ්‍යලයා තුල. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළ ඔය මිනිසයා අනුන්ගේ නිින්දක් කැමති නැතුව ක්‍රෝධයෙන් පුපුරව ඉඳලා අවසානයේ තමන් රතු පාට පළස් අතුරපු යහනක හොඳ යහනක සැප පහසු ආසනයක සැප වටිනා ඇඳක බුදියාගෙන ඉන්නවා කියන හොඳ කොට ඔළුවට තියාගෙන ඒ මිනිසයාට නිින්ද යන්නේ නැහැ කියනවා. අනුන්ගේ නිින්දට අකමැති වෙලා උන්ට නිින්දක්වත් යන්න එපා කියලා දොස්පරුස් කියලා අවසානයේ තමන් නිින්ද යන්නේ. ඇඳේ ලිවෙනකල් පෙරලි පරණේව මතක් කර උන් කරපු ගියපේව මතක් කර වේහුලා නැගිටිනවා මුත්‍රා කරන්න යනවා ආයෙ එනවා දොර වහනවා ආයෙ නිදා ගන්නවා කල්පනා කරනවා අරහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා තමන්ට සුවපහසු නිින්දක් නැහැ. සුවපහසු නිින්දක් නැහැ. ඊළඟට මේ මිනිස්සයා කල්පනා කරනවා උන්ට හරියන්න නම් එපා. උන්ට දියුණුවක් වෙන්න නම් එපා. ඉගෙන කියා ගන්නවා නම් ඕන්ගේ ඉගෙන කියා ගන්න ඒවා හරියන්න එපා. ඊට පස්සේ බණ අහන්න යන කට්ටියන් නම් හිතනවා ඔය බණ අහන්න ගිහලා උන් නිවන් දකි මේ අපිට කරන ඒවට කියලා අර මිනිස්සු යමකින් වැඩෙනවට දියුණු වෙනවට කැමති නැහැ. ඒකේ විපාක වශයෙන් තමයි අනුන්ගේ දියුණුව කැමති නොවීම කියන එක මුල් කරගෙන කර්ම විපාකයක් හැදෙලා තමන්ට අර්ථය හරියන පැත්ත තමන්ට අත ගහන්න බැරුව යනවා. යමකින් තම නැසෙනවාද ඒ පැත්තට තමන් අත ගහනවා. අනර්ථය අර්ථය කියලා අල්ලා ගන්නවා. අර්ථය අනර්ථය කියලා බැහැර කරලා අවසානයේ නැසෙන්නේ තමන්. හරියන්නේ නැත්තේ තමන්ට. දියුණුවක් නැද්ද තමන්ට. මේ ක්‍රෝධේ විපාකයක් කිව්ව එක. ඊට පස්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ වදාළ මේ මිනිස්සයා කල්පනා කරනවා උන්ට භවභෝග නම් ලැබෙන්න එපා. සල්ලි ගොඩාක් ලැබෙනවට, ගෙවල් දොරවල් හොඳට හදා ගන්නවට, වාහන හදාගෙන මේ අරන් ඉන්නවට කැමති නැහැ. තරහව, වෛරක්කාරකම. ඉතින් ඊට පස්සේ වෛරය දැන් ළඟදීන් පුතෙක් මාත් එක්ක මතක් කළා මේ ඒ පුතාගේ යාළුවෙක්ගේ ගෙදර මේ ළඟදී මෑත භාගී ගෙනාපු කාර් එකක් තිබිලා උදේ යාලා මහා ගිනි ජාලාවක් දැකලා නැගිටලා බලනකොට නවත්තලා තිබ්බ කාර් එකට ගිනි තියලා. කවුද ගිනි තියලා? මොකද්ද මේ? තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පල්ලි ගැනීම. නැසේවා වෙනසේවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඕකෙන් වෙන්නේ මොකක්ද දන්නවද? මේ ජීවිතේම වෙනවා. ඔය ක්‍රෝධ කරන මිනිසුන්ට තමන්ගේ ධනය නැසෙනවා. එක්කෝ රාජසන්තක වෙනවා. එක්කෝ ගින්දරකට අහු වෙනවා. එක්කෝ ජලයට අහු වෙනවා. තමන් කොච්චර ඉපෙව්වත් ගඟට ඉනි කපනවා වගේ වෙච්ච දෙයක් නෑ. කරපු වැඩකුත් නෑ. අනුන්ගේ ධනය නැසේවා, දියුණුව නැසේවා, භවභෝග නැසේවා කියලා පුපුරුව ඉන්න එකේ විපාක වේ. ඔය බලන්නකො ගම් වල එහෙම මේ අනුන්ට දොස්පරොස් කියාගෙන ඇදකුද කියාගෙන ඉන්න ගෙවල් ඔය පරණ හරියට තින්ත ටිකක්වත් ගාගෙන මේ මිනිස්සුන්ට ගෙදරක ඉන්න බෑනේ. අර පරණ විදියටම ඉන්නවා. ඇයි දියුණුවක් නැහැ. ඇයි මේ අනුන්ට කරන ඒවා. අනුන්ට දොස් කියා
පොඩි දේන් තරහ හැර නිතර තරහ ගන්න රණ්ඩු සරුවල් වන ගෙවල් බලන්න දියුණු වෙන්නේ. අර හදාගත්ත කේ විදිහටම තමයි. ඊට පස්සේ මේවා රාජසන්තක වෙනවා, ධනෙ නැසෙනවා කියනවා, හොරු ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙයා කල්පනා කරනවා ඔය අපේ හසුරන්නන උන්ට පිරිවර සම්පත් නම් ඇති නොවේවා. ඒ කියන්නේ අර ගොඩක් මිනිසුත් එක්ක අර මිනිස්සු මැද දාස දාසින් හිත මිත්‍රාදීන් බොහෝ දෙනා පිරිවරාගෙන ඉන්නවට කැමති නැහැ. යසසට කැමති නැහැ. අර ආනුභව සම්පන්නව ජීවත් වෙනවට කැමති නැහැ. ඒකෙන් අවසානයේ වෙන්නේ Tamanට මේ තමන්ගේ යසපිරිවර නැති වෙනවා. ඇයි මෙයා ද්වේෂයෙන් ඉන්න නිතර කිපෙනවා, බයිනවා, දොස් කියනවා, බඩු පොලේ ගහනවා. ඉතින් මෙයා වටා ගොඩක් පිරිස රැස් වෙන්නේ නැහැ. ඉතින් මෙයා හිතනවා උන්ට මිත්‍රයෝ හැදෙන්න එපා. කියලා යහළු මිත්‍රාදීන් හැදෙනවට කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා අවසානයේ තමන්ගේ ගෙදර ඉන්න මිනිස්සුත් නැති වෙනවා කිව්වා. නිතර ක්‍රෝධයෙන් වෛරයෙන් පුපුරව ඉන්න මිනිස්සු දාලා ගෑනු යනවනේ මිනිස්සු දාලා. ඒ වගේ කාන්තාව දාලා පිරිමි යනවනේ. ඒ වගේ දෙමව්පියොත් එක්ක ඉන්න දරුවෝ කැමති නැහනේ. දරුවන්ට ගෙදරින් එළියට යනවා කියන එක මහා සැනසෙල්ලක්. පිටට ගිහිල්ලා ගෙදෙට්ට එනවා කියන එක අපායට එනවා වගේ එකක්. එච්චර ගෙදර රණ්ඩු, කෝපය. මූණු එල්ලා ගත්ත ගම මොකක් හරි එකක් කියනවා. දැක්කද ස්වභාව? අවසානයේ තනි වෙනවා කියන මේ මිනිස්සු. යාළුවත් ඇසුරු කරන්න කැමති වෙන්නේ නැහැ. නිතර ඌට තරහ යනවා කාරියන්නේ. විහිළුවක් තේරෙන්නේ. පොඩි දෙයක් හිතේ තියා ගන්නවා. සෙනිකව කිපෙනවා. කට ඇරියොත් මොනවා කියයිද දන්නේ කියලා සමහරවිට උත්සවයකටවත් කියන්නේ. නිකම්ම තනි වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ක්‍රෝධයෙන් වෛරයෙන් පුපුරව දෙස් දෙවල් තියාගෙන ඉන්න මේ මිනිස්සයා හිතනවා උන් මැරුණාට පස්සේ නේ අපාය යන්න ඕන. නිරේ යන්න ඕන. වලපල්ලට යන්න ඕන. යම ලෝකෙට යන්න ඕන කියලා මොනවා හරි අර ඒ අදහස තමයි මේ කියන්නේ. අරයා මැරුණාට පස්සේ දැන් ඔයාලා කෙනෙකුට තරහයි නම් අපි කියන්නේ ඔන්න ඔයා කෙනෙකුට තරහයි. කෙනෙක් කියනවා ඔයාගේ තරහ මනුස්සයා මැරිලා මහා දිව්‍ය රාජයෙක් වෙනවා කියලා. කැමතිද? කැමති නෑ. හැබැයි කිව්වොත් එහෙම නරක මැරුණා අපායේ ගිහිල්ලාලු. ඒතර මෙයා කියනවා හරි ඉතින් ආය අපිට කරපු ඒවට උණ්ඩ යන්න වෙන කොහෙද තියෙන්නේ කියලා ඒකෙන් සතුටක් විඳිනවා. බුදුරජාන් වහන්සේ වදාලා අනුන්ට අපායට යන්න වලකපන්න හිතලා මෙයා නිතර ක්‍රෝධයෙන් වචන පිට කරනවා. ක්‍රෝධයෙන් හිතනවා. ක්‍රෝධයෙන් ක්‍රියා කරනවා. ඒකට කයෙන් වචනයෙන් මනසෙන් ත්‍රිවිධ දුෂ්චරිතය යෙදিলা කය බිඳලා මරණය මැත්තේ මෙයා අපායට යනවා. දැක්කද? මේ ක්‍රෝධයේ ස්වභාවය තමයි අනුන්ට වලකපන්න ගිහිල්ලා තමන් වලේ වැටෙන එක. අනුන්ට වලකපන්න ගිහිල්ලා තමන්ම වල. ඉතින් ලොකු දෙයක් ඕනේ නැහැ නේ. මෙහෙම හිතන්නකෝ. ඔයාලට තරහ ඇවිල්ලා කෝප වෙලා ෆෝන් එක පොලේ ගහනවා. දැන් ඔක හදා ගන්න ඕනේ කවුද? තමන්ම නේද? දැන් ආයෙ හොයපන්කෝ. ඒ නිසා තමන්ටමයි මේ හානිය. තමන්ටමයි හානිය. මේ ක්‍රෝධයේ ස්වභාවය තමයි අනුන්ට වලකපන්න ගිහිල්ලා තමන්ට වල කැපෙන. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දේශනා කළා ගාථා විදිහට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෝදනෝ දුබ්බන්නෝ හෝති අතෝ දුක්ඛම් පිසේතිසෝ. මේ ක්‍රෝධ කරන කෙනා විරූපී වෙනවා. දුකසේ නිඳනවා. අතෝ අත්තං ගහෙත්වාන අනත්තං අනත්තං අධිපජ්ජති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධ කරන කෙනා අනර්ථය, ඒ කියන්නේ වරදින පැත්ත හරි කියලා ගන්නවා. හරියන පැත්ත වැරදි කියලා අතාරිනවා.
තතෝ කායේන වාචාය වදං කତ୍වාන කෝදනෝ. කයෙන් වචනයෙන් මෙයා හිංසාවට ක්‍රෝධයටපත් වෙලා කෝධහ විභූතෝ පුරිසෝ ධනජානෙන් නිගච්ඡති. ධනය වස්තුව එයාට නැතිලා යනවා. තමන්ගේ ක්‍රෝධයෙන් පීඩිත වෙලා ධනෙ නසා ගන්න. ඒ ඉතින් වැඩි ඕනේ නැණි තරහ ගිහිලා ක්‍රෝධ වෙලා මේ හදිහුනියමක් කරන්න වියදම් කරන්න වෙනවා. පොල් ගන්න වෙනවා. තමන්ගේ ධනෙ උපදිනවද ධනෙ නැසෙනවද? කුයි හරි දුරක හරි මොන්න දුරක හරි තියෙන මේ පිටර කුවේට් වල ඉඳලා ඊළඟට අරාබියේ ඉඳලා කොරියාවේ ඉඳලා කොයි රටක ඉඳලා හරි කොහේ හරි ඈතක තියෙන දේවාලයකට ගිහිල්ලා කවුරු හරි නසන්න කියලා හිතුනොත් ධනෙ වියදම් කරනවද නැද්ද? කොච්චර දුරක හිටියා. ඉතින් ක්‍රෝධ කරන කෙනාට ධනෙ නැසිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධ මදයෙන් දරුණු ලෙස මත්වූයේ නින්දාවට බඳුන් වෙයි. එතකොට ක්‍රෝධයෙන් දරුණු වුණාට පස්සේ රෞද්‍ර වුණාට පස්සේ යන්ට නින්දා ලැබෙනවා සමාජයේ. ඒ ක්‍රෝධ කරන්නාව නෑ හිත මිතුරු සහෘදයෝ අත්තර දමති. අත්තරිනු. තාත්තර නිතර තරහ යනවා නම් සැරයි නම් දරුවෝ තුරුල්ලා ඉඳීද තාත්තට? අම්මත් පුපුර බැන නම් ඉන්නේ දරුවෝ තුරුල් වෙලා ඉඳීද? ඕනම ගෙදරක තමන්ගේ දරුවෝ නිතර තුරුල් වෙන්නේ තරහ අඩු කෙනෙකුට. ඉතින් වැඩි දරුවෝ පැත්ත දාන ඔයාලා වුණත් වැඩිපුරම තරහෙන් බනින ක්‍රෝධ කරන පොඩි දෙයකට කිපෙන කෙනාටද ලං වෙන්නේ. එහෙම නැත්නම් කරුණාවෙන් මෛත්‍රියෙන් ඉවසලා මොනවා කිව්වක් ගානක් නැතුව ඒ ඉන්න කෙනාටද ඔබ කිට්ටු වෙන්නේ. ඉතින් තමන්ම උපමා කරගන්න. ඊට පස්සේ ක්‍රෝධය කියන්නේ අනාර්ථයේ උපදින දෙයක්. ක්‍රෝධය කියන්නේ සිත ප්‍රකෝප කරන දෙයක්. ඒ ක්‍රෝධේ නම් බියජනක කරුණ තම සිත තුලමයි උපදින්නේ. ඒ ජනයා ඒ තේරුම් නොගනි. මේ ක්‍රෝධය කියන එක බාහිර උපදින දෙයක් නෙවෙයි. හිත ඇතුළේ ඉපදිලා හිතම නසනවා. යකඩය හැදෙන මල යකඩේ නසනවා වගේ. යාම නසලා දානවා. ඊට පස්සේ කුද්දෝ අත්තන්න ජානාති කුද්දෝ ධම්මන්න පස්සති. තරහ ගියාට පස්සේ ක්‍රෝධයටපත් වුණාට පස්සේ කොහොමද ජීවිතාර්ථයක් දකින්නේ? කොහොමද ධර්මයක් කියලා එකක් දකින්නේ? හරි වැරද්ද දකින්නේ කොහොමද? අන්දන්තමන් තදා හෝති යං කෝදෝ සහතේ නර. ක්‍රෝධයෙන් යට වුණාට පස්සේ එයාට තියෙන අන්ධකාරය ආලෝකයක් කියලා එකක් ජීවිතේ නැහැ. යං කුද්දෝ උපරෝධේති සූකරං විය දුක්ඛරං පච්චාසෝ විගතේ කෝදේ අග්ගි ධට්ටෝ තප්පති. ක්‍රෝධය තමා තුළට පහසුවෙන් ඇති වෙලා ඇතුලේ අපහසු ඇති කරනවා. පසුව ක්‍රෝධය පහ වෙලා ගියාට පස්සේ ගින්නෙන් දැවුන කෙනෙක්සේ ශෝකයටපත් වෙයි. බුදුරජාන් වහන්සේගේ වදාළ දේවල්. යම් කලක ක්‍රෝධේ උපදීද ක්‍රෝධයෙන් මිනිසු කිපෙද්ද ගිනි අලුවෙන් නැසෙන ගින්න සහ දුමෙන් ඒ පුජ්‍යලයාව නිවට බවට පත් කරයි. ඒ කියන්නේ දරලියක ගින්දර ඇවුලුනාට පස්සේ ගින්දර ඇවිලෙන්න දරලිය අඩු වෙවි යනවද නැද්ද? ඕකමයි වෙන්නේ. තරහ ඇති වෙන්න තමන්ම විනාශ වෙලා ඇතුලේ ಗುಣධර්ම නැති වෙලා යනවා. ඊට පස්සේ තියෙනවා ඔහුට පවට ඇති ලැජ්ජාව නැති වෙයි. පවට ඇති බය නැති වෙයි. ගෞරව වචන නැති වෙයි. ක්‍රෝධයෙන් මැදුණු තැනැත්තාට කිසි පිළිසරණක් නැත. ලැජ්ජා බයක් මොනවත් හටගන්නේ තරහ ගිහිල්ලා බයිනකොට. මම දැකලා තියෙනවා එක අම්මා කෙනෙක් තරහ ගිහිල්ලා ඒ බැනලා මේ තමන්ගේ දරුවා උස්සලා පොලේ ගහන්නලා ඇති. අර තරහට මේ දරුවා පොලේ ගහලා මං තෝ අල්ලනවා ඒකට කියලා. තමන්ගේ දරුවා. ඊට පස්සේ ක්‍රෝධයේ ස්වභාවය. ධර්මයෙන් දුරු පසුතැවිල්ලට කරුණු යම් කර්මයක් ඇද්ද ඒ පිළිබඳව පවසන්නේමි.
ඒ වූ පරිදි අසව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ක්‍රෝධේ භයානක පැත්තක් කියන්නම් කියලා. කුද්දෝහි පිතරං හන්ති කුද්දෝ හන්ති සමාතරං. තරහ ගිය කෙනාගේ අතින් අම්මා මැරෙනවා. තරහ ගිය කෙනාගේ අතින් තාත්තා මැරෙනවා. කුද්දෝහි බ්‍රාහ්මණං හන්ති හන්ති කුද්දෝ පුතුජ්ජනං. ඒ කිපුණු කෙනා බ්‍රාහ්මණ කෙනේ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා පවනසනවා. ඇයි ඉතින් කැලණිතිස්ස රජුරු තමන්ගේ බවලතාවට තිබ්බ අභිජ්ජා විසම ලෝභය, තමන්ගේ බවලතාවට තිබ්බ පෙරේතකමට ඒ බවලතාවට ලියුමක් කිව්වේ කැලණිතිස්ස රහතන් වහන්සේ කියලා හිතලා තෙල් කටාරමේ දාලා ඒ රහතන් වහන්සේ නැසුවේ මෛත්‍රියෙන්ද? ක්‍රෝධයෙන්. රහතුන් පවා නසනවා. කිපුණු තැනැත්තා පෘතජ්ජනයෝ පවා. ඒ කියන්නේ මේ ඉන්න මිනිස්සු මරනවා. යාය මාතු හතෝ පෝසෝ ඉමං ලෝකං අවෙක්කති. අම්මා තමයි අපිව බඩේ පෝෂණය කරලා මේ ලෝකේ අපිට පෙන්නුවේ, කිරි දුන්නේ. කම්පි පාන දදින් සන්තින් තමන්ට ප්‍රාණය දුන්න අම්මා පවා හන්ති කුද්දෝ පුතුජ්ජනෝ මේ අසත්පුරුෂ පෘතජ්ජනයා තමන්ගේ අම්මාත් නසනවා කිව්වා තරහට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තූපමායතේ සත්තා අත්තායි පරමම්පියෝ. තමා තම මේ ලෝකේ වැඩිපුරම ආදර කෙනා, ප්‍රියමනාප කෙනා කවුද කියලා හො කියන්න තියෙන්නේ තමාව. තමන්ට තමයි තමා වැඩිපුරම ප්‍රියමනාප. තමාව තමයි උපමාවට ගන්න තියෙන්නේ. හන්ති කුද්දෝ පුතු තානං නානා රූපේසු මච්චිතෝ. ඉතින් මේ ක්‍රෝධයෙන් මොසපත් වෙච්ච කෙනා එහෙව් තමන්වත් නසා ගන්නවා. අසිනා හන්ති කඩුවෙන් කපා ගන්නවා බෙල්ල. අත්තානං විසං කාදහන්ති මුච්චිතා. මේ තමන්ම විස අනුභව කරනවා, වහ කනවා. රජ්ජුවා කජ්ජ මීයන්ති. තමන්ගේ බෙල්ලේ වැලක් දා ගන්නවා. පබ්බතාම්පි කන්දරේ. උස්තැන් වලින් දියැලි ප්‍රපාත වලින් පනිනවා. ක්‍රෝධයෙන්. භූත හච්ඡානි කම්මානි අත්ථ මාරණී ආනිච. කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දියුණුව නැසීමට කරුණු සියදිවි හානි කර ගැනීමක් ඇද්ද? ක්‍රෝධය හටගත් සිත් ඇති වූ ඒ පිරිහීමට කරුණක් බව අවබෝධ නොකරති. ඇත්තටම තමන්ගේ ජීවිතය තමයි හරියට හදාගෙන ඉහළට ගෙනියන්න තියෙන්නේ. කියන්නේ මඟඵල ලබන්නේ තමන්ගේ ජීවිතයේ ඉහළට ගෙනිහිල්ලානේ. සමාධි සමාපatti උපදින්නේ. මේ හිත දියුණු කළ මේ ශරීරය අහසට පවා ගන්නවනේ. මඟඵල ලබනවනේ. තමන්ගේ හිතක් දියුණු කළ මේ ශරීරයේ ධාතුන් වහන්සේලා බවට පත් වෙනවනේ. මේ ශරීරයෙන් ස්තූප, මේ ශරීරයේ වටකොට ස්තූප හදනවනේ. එහෙව් දියුණු කරන්න තියෙන ශරීරයත් තරහවට පස්සේ නසා ගන්නවා. එතකොට එයා හිතන්නේ ඒක දියුණුවක් කියලාද? පිරිහීමට මාගාදයට වැටෙනවා යාගේ සංසාරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙසේ මේ ක්‍රෝධ ස්වરૂපයෙන් පැමිණෙන මාරයාගේ මලපුඩුව සිත නැමැති ගුහාවේ ඇත්තේය. හිත නැමැති ගෘහාවේ තමයි මේ මලපුඩුව, මේ මන්ද, මේ රැහෙන ක්‍රෝධයේ තියෙන අපි වෛර කරන එක. ආත්ම දමනයෙන් යුතු, ප්‍රඥාවෙන් හා වීරියෙන් යුතු, සම්මා දිට්ඨියෙන් යුතු තැනැත්තා ඒ මුලින්ම සිඳලයි. තන් දමේන සමුච්චින්දේ පඤ්ඤා විරියේන දිට්ඨියා. ක්‍රෝධය තමන්ට නොසුදුසුයි කියන ප්‍රඥාව තියෙන්න ඕන. මේ ක්‍රෝධේ නසා ගන්න වීරිය තියෙන්න ඕන. ඊළඟට සම්‍යක් දෘෂ්ටිය තියෙන්න ඕන. මැරිලා ඉපදෙනවා කියන එක. තමන් කරන දේ තමාට විපාක ලැබෙනවා කියන එක. ක්‍රෝධයෙන් තමාව නැසෙනවා කියන එක. මේ සම්මා දිට්ඨිය තමන්ට තියෙන්න ඕන. ආත්ම දමනය තමන්ට තියෙන්න ඕන. ඉතින් ඉස්සර පුණ්‍යවන්තයෝ තපස් රැකලා තියෙනවානේ. පුණ්‍යවන්තයෝ තපස් රැකලා තියෙනවා. එයාලගේ තපස තමයි තරහ ගන්නෑ. තරහ ගියත් වචනයක් ප්‍රකාශ කරන්නේ. මහා බෝධිසත්වයෝ ඒ වගේ අතීතේ
එක තාපස ජීවිතයක්. ලස්සන බිරිඳක් ඉඳලා තියෙනවා. ඉතින් තාපසයා කියලා තියෙනවා බිරිඳට මේ කාම ජීවිතයෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ මං තපස් රකිනවා. අර සුන්දර රූපයක් තියෙන බිරිඳක් කිව්වා මමත් තපස් රකිනවා. ඉතින් ඒ දෙන හිමාලේ ඈත කුටි දෙකක තපස් රැක්කා. හිමාලයට අධික වර්ෂාව වෙන කාලේ ලුණු ඇඹුල් හොයාගෙන ඒ දෙදෙනා නගරයට ආවා. රාජ උද්‍යානයේ රජතුමාට ආරංචි වෙලා බලන්න ගියා. යනකොට වසී වුණා රජුරු අර බිරිඳගේ රූපෙට අර තාපසියගේ. තාපසයෙන් ඇහුවා මේ කවුද? ඊට පස්සේ කිව්වා දැන් නම් මගේ කෙනෙක් නෙවෙයි. කලින් මගේ බිරිඳ. එවුවා නුඹගේ තපස් රැකිල්ල මොකද්ද? මගේ තපස් රැකිල්ල තමයි තරහ ගන්නෙ නෑ කියන එකයි. තරහ ගත්තත් වචනයක් ප්‍රකාශ කරන්නේ නෑ කියන එකයි. ඊට පස්සේ මේ එහෙමද? බලමුකෝ උඹගේ තපස කියලා අර තාපසියගේ අතින් අරගෙන තාපසියගේ අතින් ඇදගෙන රජුරෝ ගිහිල්ලා තියෙනවා. ඒ තාපසිය ආඬලා තියෙනවා. වැළපිලා තියෙනවා. කාටවත් වරදක් නොකරන දමණයෙන් යුතු මාව ඇයි මේ පැහැරගෙන යන්නේ කියලා. හැබැයි ඒ තාපසිය හිතුවා කියනවා අනේ මගේ මේ පැහැරගෙන යෑම ඉදිරියේවත් මගේ ස්වාමියාට තරහක් නම් ඇති වෙන්න එපා කියලා. ඒ ඇදගෙන ගිය තාපසිය යසෝදරා. මේ මාලිගාවට ගිහලා නොඑක ආකාරයෙන් ඈ පොළඹවා ගන්න හදලා පොළඹවා ගන්න දැන් අර එහෙම ඇදගෙන යනකොට අර තාපසයා ඉක්මනට බිම් බලාගත්තා කියනවා. ඊට පස්සේ රජුරෝ ඒ ඈව පොළඹවා ගන්න බැරි තැන ඇගේ සත්‍යක්‍රියාවේ බලයෙන් තෙද රහිත වෙලා රජුරෝ එනවා ආය උද්‍යානයට. එනකොට අර තාපසයා බිම් බලාගෙන මොනවාරි වැඩක් කර ඉන්න. රජුරෝ ළඟට එනවා දැක්කේ නැහැ. රජුරෝ කියනවා කොඹගේ තාපස දැන් මං එනවා දැකලා තහක බලන් ඉන්නේ පුපුරනවා නේද කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ මම ඔබතුමා එනවා දැක්කේ නෑ. ඊට පස්සේ කිව්වා මං මේ දැන් උඹගේ තාපස කොහමද? මං උඹගේ ගෑණි අරගෙන යනකොට උඹට මොනවද හිතුනේ? ඊට පස්සේ කියනවා රජතුමනි මට තරහක් ආවා. හැබැයි මං ඒක පිට වෙන්න දුන්නේ නැහැ. එතනම මං නිවා ගත්ත එක කිව්වා. තුමාගේ දහං කතාව ඉදිරියට දහං කතාව කරනකොට රජුරු දන ගැහුවා. ඉතින් ඒ තාපසය ආයෙත් හිමාලයට ගියා. බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. ඉතින් ඒ වගේ තපස් රැකලා තියෙනවා. හිතන්නකෝ. කියන්නේ සත්පුරුෂයා එක්ගේ ජීවිතේ එක්තරා ගුණධර්මයක් කියනවා තරහ කෝප ගන්න නැති එක. තරහ කෝපයක් ඇති වුණත් වචනයක් පිට කරන්නේ නැති එක. ඉතින් සත්පුරුෂයන්ගේ ලෝකේ හරි පුදුමයිනේ. ඊට පස්සේ තියෙනවා නුවණැත්තා මේ ක්‍රෝධය නම් වූ එකම අකුසලය වනසන්නේය. එසෙහිම අපටද නිවට බව ඇති නොවේවායි මෙසිත වැඩිම නම් වූ ධර්මයේ හික්මෙන්නේය. නිවට ගතිය කියන්නේ පහත්කම. මේ ක්‍රෝධය නැමැති පහත් බව ඇති වෙන්න එපා. දීනගම තුච්ඡ බව මා හිත තුල නම් ඇති වෙන්න එපා කියලා නුවණැත්තා හිතනවා කියලා කියනවා. මට මේ දැන් මතක් වුණා ධර්මාශෝක රජුරෝ ලියපු සෙල්ලිපියක්. ධර්මාශෝක රජුරෝ සෙල්ලිපියක් ලියලා තියෙනවා. දහස් ගණන් සතුරන් නසා නිම කළ නොහැකි බැවින් ක්‍රෝධේ නැමැති එකම සතුරා නැසුව මැනව. ඉතින් රජුරෝ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තමන්ගේ කඩුවෙන් නසපු ඡණ්ඩාශෝක. ඒ අශෝක රජුරෝ සතුරන් නසලා ඉවර කරන්න බෑ කියලා තමන්ගේ ජීවිතෙන්ම දකිනවා. නමුත් මේ සතුරන් නසන්න තමාව පොළඹවන්නේ අවි ආයුධ ලී වගුරුවන්න තමන් පොළඹවන්නේ එකම එක්කෙනෙක් ඇතුළේ ඉඳලා ක්‍රෝධය. එයාව නසන්න කිව්වා. ඉතින් කෙනෙක් ඇවිල්ලා අහනවානේ බුදුරජාණන් වහන්සේගෙන් මේ සැනසෙල්ලේ නිදා ගන්න නසන්න ඕන දේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ක්‍රෝධය කියන එකම එක දේ නැසුවොත් සැනසෙල්ලේ නිදා ගන්න පුළුවන් කියලා. මිනිස්සු ක්‍රෝධය ඇවිල්ලා තනියෙන් දොඩවනවා. තනියෙන් ප්ලෑන් කරනවා. ඕක මෙහෙමයි අපිට කරලා තියෙන්නේ මෙහෙමයි කියලා රෑ එළි වෙනකන් ප්ලෑන් කරනවා රිටර්න් එක දෙන්න.
නමුත් මොන ගහිල්ලා කතා කරලා බලමුට ඒකට එයා සම්බන්ධත් නැහැ. ඉතින් රෑ ඉලින කලා අර මිනිස්සයාට වෛරෙන් හිතුපේ වගේ ප්‍රයෝජනයකුත් නැහැ. අවසානයේ Tamanට අකුසල් ගොඩක් රැස් වෙලා විතරයි. ඊට පස්සේ ක්‍රෝධය දුරු වූ සීමා රහිත වූ මෝහය දුරු වූ දුසිරිතේ උත්සාහ නැති වූ දමන වූ තැනැත්තු ක්‍රෝධය ප්‍රහාණය කොට ආශ්‍රව රහිත නිවනට යති. ඉතින් මේ ලෝකේ යම්කිසි කෙනෙක් ආශ්‍රව රහිත නිවනට ගියා කියලා එකක් තියෙනවා නම් ඒ මේ ක්‍රෝධය නැසපු නිසා කියනවා. ක්‍රෝධය නැසමු නිසා කියලා කියනවා. ඉතින් ඒ නිසා ක්‍රෝධයට ප්‍රතිවිරුද්ධ දේ තමයි මෛත්‍රිය. මෛත්‍රිය, කරුණාව, දයාව. තමන් කරන දේ තමන්ට විපාක දෙනවා. තමන්ට සතුරුකම් කරන අය දිහා වුණත් ඒ තමන් කරන දේ තමන්ට විපාක දෙනවා කියලා. ඉස්සර රජතුමෙක්ගේ පුතෙක් ඉඳලා තියෙනවා හරියට කෝප ගන්න බඩු පොලේ ගහන හරියට තරහ යන. ඊට පස්සේ ඉතින් පුරෝහිතතුමාට හිතුණා මේ වාගේ කෙනෙක් අනාගතේ රජ වුණොත් විශාල විනාශයක්. ඇයි හිතුණායි නැසයි. ඒ නිසා ඔන්න ඒකාධිපති පාලනයේ තියෙන එක්තරා ආදීනමක්. ඒ කියන්නේ ඒකාධිපති පාලනයට එන තැනැත්තා අධික කෝපයෙන් යුතු කෙනෙක් වුණොත් දණ්ඩනය මේ රෞද්‍රයි. ඉතින් රජතුමා මේ පුතාව කොන්ට්‍රෝල් කරගන්නත් බෑ. පුරෝහිතතුමාට බාර දුන්නා. ඊට පස්සේ පුරෝහිතතුමා ඉතින් කල්පනාවෙන් හිටියා කොහොමද මෙයාව දමනය කරන්නේ කියලා. දවසක් උද්‍යානයට ගිය වෙලාවේ තිත්ත කොහොඹ පැලයක්. චූටි පොඩි පෙති දෙකක් ඇවිල්ලා තියෙන කොහොඹ පැලයක් දැකලා මේ රාජකුමාරයාට කිව්වා රාජකුමාරේ මේක හොඳ බෙහෙතක් කැමති නම් වළඳන්න කියලා. අර කුමාරයා අර පෙති දෙකෙන් කොළ දෙකක් අරන් කෑවා. කාපු ගමන් අපෝ තිත්තයි තු කියලා කකුලෙන් අර පැලේ පොඩි කළා දැන්. ඊට පස්සේ පුරෝහිතතුමා ඇහුවා ඇයි කියලා. මේක මහා තිත්ත එකක්. මේක කොළ දෙකක් තිබිලා උච්චර තිත්තයි නෝ ඔය ගහ හැදුනොත් එහෙම කියලා පෑගුවා. ඊට පස්සේ කිව්වා රාජකුමාරේ ඔබ දැන් පුංචි කාලෙත් ඔබට ඔහොම තරහ යනවා නම් මිනිසුන්ට හිතන්න බැරිද පොඩි කාලේ මෙච්චර නපුරුයි නම් රෞද්‍රයි නම් ලොකු වෙනකොට කොහොම වෙයිද මෙයා? ලොකු වෙනකොට කොහොම වෙයිද මෙයා කියලා මිනිස්සු විසින් ඔබව ප්‍රතික්ෂේප කරන එකක් නැද්ද කියලා ඇහුවා. ඉතින් අරයට තරහ ගියාට මෙතන තියෙනවනේ උත්සාහය තියෙනවා නම් වීරිය තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් ක්‍රෝධයේ තියෙන කෙනාටත් මේක නසන්න පුළුවන් කියලා. ඒ දරුවා ක්‍රෝධේ නැසුවනේ. ඉදා ඉඳලා ආයේ තරහ ගත්තේ නැහැ කියනවා. ඉතින් ඒ නිසා ගොඩ මිනිස්සුන්ට පරිවර්තනය වෙන්න පුළුවන්. ඉතින් ඔයාලටම අත්දැකීම් නැද්ද? ඔයාලට මොන ගිහිලා නැද්ද ජීවිතේ එකම එක දවසක්වත්? මෙහෙම කියන මිනිස්සු කොයි වගේද? මං ඉස්සර හරියට තරහ ගත්තා. දැන් මටම පුදුමයි මේ මංගේ ජීවිතය ගැන කියලා. අපිට මොන ගිහිලා තියෙන්නේ? තර මිනිස්සු ජීවිතේ පරිවර්තනය කරගන්න. කලින් ජීවිතවල ප්‍රශ්න විසඳන්න කොච්චර තරහ ගන්න ඇතිද? ක්‍රෝධ ගන්න ඇතිද? බඩු මුට්ටු පොලේ ගහන්න ඇතිද? ඉතින් අපි මැරුණානේ. දැන් මොනවද මේ අපි හදන්නේ? ඉතින් අපි මොනවද මේ දැන් විසඳන්න හදන්නේ මේ? අවහානේ මේවා විසඳෙන්නෙත් නෑ. තරහ වෛරයෙන් මැරිලා ඒ පව් කරගහ ගන්න වෙනවා අපිට. ඉතින් ඒ නිසා සංසාරයේ ක්‍රෝධය කියන එක මුල් කරගෙන උපනෝපන් ජීවිතේ විරූපී වෙලා උපදිනවා. ඒ කියන්නේ මල්ලිකාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දන් දෙනවා කෙනෙක් හැබැයි නිතර තරහ ගන්නවා. දන් දීමෙන් පෝසත් පවුලක ඉපදෙනවා. තරහ ගත්ත නිසා කැතයි එයා. දන් දෙනවා තරහ ගන්නෙ නැහැ. පෝසත් පවුලක ලස්සන කෙනෙක් කියලා ඉපදෙනවා. ඊට දන් දීම අඩුයි නමුත් තරහ ගන්න නැහැ. මෛත්‍රියෙන් ඉන්නවා. දුප්පත් පවුලක ඉපදෙන ලස්සන ගෑනු ළමයි. රූපේ නිසා මෙයා ධනවත් පවුලකට අරන් යනවා. ඊට පස්සේ සමහර අය දන් දෙන්නෙත් නැහැ. පුපුරමයි ඉන්නේ. දුප්පත් පවුලක කැත කෙනෙක් කියලා ඉපදෙනවා.
ඉතින් ක්‍රෝධය කියන එක බලන්නකො. ඒ නිසා ලස්සන වීමේ රහස තමයි මෛත්‍රිය. උපනෝපන් ජීවිතේ විරූපී වෙලා, කැත වෙලා, කළු ගහිලා, හැඩක් වැඩක් නැතුව ඉපදෙන්න කැමති නම් තරහ ගන්න. ක්‍රෝධයෙන් එන්න. නිරේ කැමති නම්, ප්‍රශ්න කැමති නම්, දුක කැමති නම්, සැනසෙල්ල කැමති නැත්නම්, තනිකමම කැමති නම් ක්‍රෝධ ගන්න. ඒවට කැමති නැත්නම් ක්‍රෝධ කරන්න එපා. මම මේ හිතේ තරහ දුරු කරන්න ඕන කියලා කල්පනා කරන්න. තරහ ආපු ගමන් ෆෝන් එක ගන්න එපා. පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඔය ක්‍රෝධයේ ස්වභාවය තමයි ඉක්මනින් නැති වෙනවා. පොඩ්ඩක් ඒක නැති වෙන්න ඉඩක් දෙන්න. පස්සේ කතා කරන්න. ඉතින් මේ ක්‍රෝධය කියන එක හිත කිලිටි කරන ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. හිත කිලිටි වුණොත් දුගතිය උපදිනවා. හිත පිරිසුදු වුණොත් සුගතිය උපදිනවා. හිත පිරිසුදු කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට කිඳා බහිනවා. පිරිසුදු වස්ත්‍රයකට කහට පැල්ලමක් හිටිනවා වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට පිහිටනවා හිත පිරිසුදු කෙනාගේ. එයා ලෝකෙට සුන්දර කෙනෙක්, ලස්සන කෙනෙක්, සැනසෙලිදායක කෙනෙක්. ඒ නිසා ඔබටත් මටත් මේ ක්‍රෝධයේ දුරුකට පිරිසුදු චිත්ත සංතානයක් හදාගන්න මේ පින හේතු වාසනාම වේවා.